අපේ ලංකාවේ කිසිදු දේශපාලඥයෙක් මම දැක්කේ නැහැ තාම ඒකට මුදල් බැර කරලා කියලා එහෙම ලොකුවට ප්‍රචාරණයක් යනවා. දේශපාලඥයෝ ඉන්නවනේ. මම කතා කරන්නේ නැහැ මේ ආණ්ඩු පක්ෂේවත් විපක්ෂේවත් එහෙම කියන එක නෙවෙයි. කිසිදු දේශපාලඥයෙක් උතලා දැකලා තියෙනවා. දැන් අපි දැන් ගුරුවරු විවිධ සහන සේවා ක්‍රියාත්මක කරා. අපි ඇතුළු ඊට පස්සේ සමහරක් අය Facebook දැම්ම සමහරක් අය දැම්මේ නැහැ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් ඒක කටයුතු සිද්ධ කරා දකින්න ඇති. හාමුදුරුවරු ඒ කටයුත්ත සිද්ධ කරන පුතාලා දකින්න නේ ලංකාවෙම සහාගමික නායකයෝ ඒ කටයුත්ත සිද්ධ කරන අපි දැක්කා. දේශපාලඥයෝ හැබැයි කරානේ යම් කට්ටිය කරපු ඒ වගේ නම ගහගෙන මොකක් හරි සිද්ධියක් වුණා. මම දැක්ක කට්ටිය කමෙන්ට් කරලා තිබ්බ බැලුවා. හැබැයි මෙහෙම කරා නම් හොඳයි නේ දේශපාලඥයන්ට. මම දැක්ක එකම එක දේශපාලඥයෙක්ද කොහෙද තමන්ගේ පාර්ලිමේන්තු වැටුප ඒ අරමුදලට මොකක් හරි දාන්න කියලා දාලා තිබ්බා. අනිත් අයත් එහෙම දැම්ම නම් හොඳයි වගේ එකක් නැද්ද මන් දන්නේ නැහැ හිතෙන්නේ. මම ජනාධිපතිවරයාට සැලියුට් එකක් ගහන්න හිතාගෙන හිටපු තැනක් තිබ්බා. ඒක ගහන්න විදියක් නැහැ දැන්. මොකක්ද දන්නවද? එයානේ ඔය මේ අරමුදලක් විදියට පිහිටෙව්වේ පුතාලා දැක්කත් දන්නේ නැහැ. එයා කිව්වනේ මම ඔය අරමුදලක් විදියට පිහිටෙව්වා. දැන් පිට කට්ටියන්ට ඔක්කොටම එන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවේ වැඩිම මේ පුතාලා දන්නවත් ඇති ඔය පක්ෂයක් විදියට අරමුදල් තියෙන පක්ෂයක් තමයි JVP එක. එහෙම නැත්නම් මාලිමා පක්ෂය. එයාම ආරම්භ කරලා ඒක ගිනුමක් විදියට ඇත්තටම විශාල ව්‍යසනයක් නෙමෙයි. ගිනුමක් විදියට ආරම්භ කරලා එයා මේ කතාව ඇතුලේ කිව්වනම් කොච්චර හොඳයිද? අපේ පක්ෂෙන් තමයි පළවෙනි අරමුදල දාන්නේ මෙන්න මුදල කියලා. ඔක්කොම අරමුදලක් දාන්න කියලා කියන්නේ නැහැ. ඒක නියම් පොඩි ශිෂ්ට සම්පන්නභාවයේ සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නේ පක්ෂයක් විදියට ප්‍රචාරණ කටයුතු ඒවා ඔය වගේ දේවල් සඳහානේ ඔය අරමුදල් එකතු කරන්නේ. නමුත් මේ පක්ෂයෙන් දැම්මනම් උදාහරණයක් මිලියනයක් අවමය මිලියනයක් කියලා ලක්ෂ 10ක්. මේ පන්ති අපි ටික විතරක් එකතු කරලා දුන්නු ඊට වඩා. ඒතර හිතන්නකෝ. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම පොඩි ගැටලුවක් විදියට. ඉතින් අර එහෙම කරා නම් හොඳයි කියන එකක් මගේ ඔළුවේ තියෙනවා. එහෙම නොකිරීම සම්බන්ධව ඇත්තටම පොඩි ගැටලුවක් තියෙනවා. මම දේශපාලනය ගැන මොකක් කියවන්නේ. නමුත් එහෙම කරා නම් හොඳ ඒ අර මුදල පිහිටවල දැන් අරක කියනවනේ විදේශගත ශ්‍රමිකයන් 19000 දෝද නේ දැන් නිවුස් එක ආවේ ඒක ඊට වඩා ඒ අර මුදල පිහිටුවල රටේ ජනාධිපති විදියට අපේ පක්ෂයෙන් මෙන්න මෙච්චර මුදලක් දැම්මා කියලා පළවෙනි නිවුස් එක ගැහුවා නම් කොච්චර හොඳයි. එහෙම ගැහුවේ නැහැ. මං දුන්නද නැද්ද කියලා මම දන්නේ නැහැ. ගැහුවේ නැහැ. බලන් ඉමු අපි. එතකොට නම් පොඩි ප්‍රශ්නයක් තියෙන දේශපාලඥයෝ. දැන් උදාහරණයක් විදියට තව අයිඩියක් ගන්න. එක්සත් ජාතික පක්ෂයෙන් බැර කරනවා. පොදු ජන පෙරමුණෙන් බැර කරනවා. එහෙම කියලා පොඩ්ඩක් ගියා නම් පොඩක් එක තව දුරටත් හොඳයි කියලා හිතන අදහසක් තියෙනවා. මම දන්නේ මගේ අදහසක් විතරයි. හැබැයි ඉතින් ඒකට දැන් කට්ටිය ගියා ඉතින් මාලිමා ආණ්ඩුවෙන් දාපු නැති නිසා අපි දාන්න ඕනේ නැහැ වගේ එකක් කියලා. ඒවට ඉතින් මම දන්නේ නැහැ මට නම් මොකක් කියන්න දෙයක් නැහැ. ඒක ප්‍රශ්න තමයි ඉතින්. ගොඩාක් ඒකනේ ඔය දැන් යම් තැන් වලට යනකොට දේශපාලඥයනකොට ගහලා